දැක්කද මඩකලපුවේ පුරාවිද්‍යාත්මක පූරු ගලවනවා. කිසිම බයක් සැකක් නැතුව ඒ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇවිල්ලා මේ පූරු ගලවගෙන වාහනයක දාගෙන අරන් ගිහිල්ලා මේ මැදින් මාධ්‍ය සාකච්ඡාවකුත් තියෙනවා. මේ කාගේ හයියක්ද මෙහෙම කරන්නේ? මේ නීති විරෝධී කියලා හොඳටම දැන තමයි මේ කරන්නේ. මෙහෙම කරන්න පුළුවන් කාගේ හයියෙන්ද? ආණ්ඩුවේ හයියක් නැතුව කොහොමද මේ වගේ වැඩක් කරන්නේ? අපි මුලින්ම වීඩියෝ එක බලලා ඉමු. මේ ඉන්නේ මේ සභාපති. මේ නගර සභාවේ ලොරිය. මේ රජයේ නගර සභාවේ ලොරිය මේක දාගෙන මේ යන්නේ. දැක්කද? දැන් අපි මේවා ගැන කතා කරන්න ගියොත් අපි ජාතිවාදී වෙයිද? දැන් මේවා කතා කරලා නැත්තම් නාමල් රාජපක්ෂ නැගිටවන්න කියයිද? ආයි රැලියකට සෙනග එකතු කරන්න කියයිද? අනුර කුමාර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අපිට ජාතිවාදී අවසන් එපා කියලා බණීද? මොකද්ද දැන් මේ අපි කරන්නේ? මම කියන්නේ මේක මේ රටේ පුරාවිද්‍යාව කියන්නේ පුරාවිද්‍යාව. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද ජාතිවාදයක් නෑ. මේ රටේ තියෙන සම්පත් මේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක දේවල්. එතකොට මේවා කවුරු කළත් මේවා වැරදි. මේ ආණ්ඩුව මොකද්ද මේ අයව කරන්නේ? අත්අඩංගුවට ගත්තද? දැන් මේ වෙනකොට මේ කියන අයව අත්අඩංගුවේ ඉන්න ඕනේ. අයි මොකද්ද දැන් මේ එහෙම කිසිම දෙයක් කරනවද? අපි ඒකයි කියන්නේ මේ ආණ්ඩුව සම්පූර්ණ මේකට වක් කියන්න ඕනේ. මේ ආණ්ඩුවේ හයියෙන් තමයි මේ වැඩේ කරන්නේ. එහෙම ආණ්ඩුවේ හයියෙන් මේ වැඩේ කර අපිට අංගලි දික් කරන්න එපා ජාතිවාදී කියලා. මේක දෙමළ මොකක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන එකක්. ඒක ගලවන්නේ සිංහලයේද දෙමළද මුස්ලිම්ද කවුරු වුණත් අපි ඒක වෙනුවෙන් පෙනී හිටිනවා. එහෙම නැතුව ඔයාලගේ ওই ජාතිවාදී අවසල නිකන් බොරු තමන්ගේ මේ අවශ්‍යතාවයට ඡන්ද පදනමට අර ඩොලර් කුට්ටි වලට මේ රට පාවලා දෙන්න එපා. අනුර කුමාර ඔයාට කියන්නේ මුලින්ම.